අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමග බලමු. 236 administer පරිපාලනය කරනවා. The nurse administers the medicine. එදියා ඖෂධය ලබා දෙනවා. He administers the office efficiently. ඔහු කාර්යාලය කාර්යක්ෂමව පරිපාලනය කරනවා. 237 admit පිළිගන්නවා. I admit my mistake. මම මගේ වැරැද්ද පිළිගන්නවා. The hospital admits the patient. රෝහල රෝගියා ඇතුළත් කරනවා. 238 advertise ප්‍රචාරය කරනවා. They advertise their products online. ඔවුන් තම නිෂ්පාදන අන්තර්ජාලයේ ප්‍රචාරය කරනවා. The company advertises a new service. සමාගම නව සේවාවක් ප්‍රචාරය කරනවා. 239 advice උපදෙස් දෙනවා. I advise my friend to study hard. මම මගේ මිතුරාට මහන්සි වී ඉගෙන ගන්න උපදෙස් දෙනවා. The doctor advises him to rest. වෛද්‍යවරයා ඔහුට විවේක ගන්න උපදෙස් දෙනවා. 240 advocate සහාය දෙනවා. He advocates equal rights. ඇය සමාන අයිතිවාසිකම් සඳහා සහාය දෙනවා. He advocates environmental protection. ඔහු පරිසර ආරක්ෂාව වෙනුවෙන් පක්ෂව කතා කරනවා.